අල ග්‍රෑම් 500ක් හොඳට තම්බලා පොඩි කරගන්න. අල ටිකට සීනි ග්‍රෑම් 700ක් දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ලුණු තේ හැඳි කාලවොත් දාලා හොඳට කලවම් කරගෙන ලිපේ තියාගන්න. ලිප අඩු ගින්දරේම තියාගෙන හොඳට හැඳි ගාගන්න ඕන. ඊළඟට කුඩු කරගත්ත කරදමුංගු ටිකකුත් දාගන්න. බටර් මේස හැන්දකුත් දාගන්න ඕන. දැන් අල මිශ්‍රණය එක ගුලියකට එනකන් හැඳි ගාගන්න. ඊළඟට බටර් ගාගත්ත තැටියකට අල මිශ්‍රණය දාගන්න. ඉක්මනින්ම දාගන්න. මිශ්‍රණය හයි වෙන්න බලන නිසා ඉක්මනින්ම තුනී කරගන්න ඕන. දැන් මේ විදිහට තුනී කරගත්තට පස්සේ ඉක්මනින්ම කෑලි ටික කපා ගන්න. රස්නේ තීද්දිම කෑලි ටික වෙන් කරගන්න යන්න එපා. එතකොට අපේ අල ටොෆි එක කැරෙන්න බලනවා. අල ටොෆි එක හොඳට නිමුණට පස්සේ මේ විදිහට කෑලි වෙන් කරගන්න. ඉතින් ඔයාලා මගේ රෙසිපියට කැමති නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.